ඉස්සර අපේ ගංගෙවල් වල මතකද ඔය දොඩම් ගෙඩියක් මිරිකලා බොනෝ. එහෙම එකක් තිබ්බා අපේ. දෙහි ගෙඩියක් මිරිකලා බොනෝ. ඉස්සර අපේ ගංගෙවල් වල තිබ්බා. අහලා දැද්දි ඔය කැඳ ඔරුවක් බොනවා කියලා. කැඳ ඔරුවක් බොනෝ. හැබැයි ආක්‍රමණිකයන් අපිට පුරුදු කරා දැන් අර කියනවා නේද හොන්දු මාන්දු නැතුව ඉන්නකොට නිකන් කැඳ බීලා ඉන්නවා වාගේ කියලා. අර අපි අලුත් වුණු විදිහ වැරදි. අර සම්ප්‍රදායේ තිබ්බා අපිට දැන් වෙලා තියෙනවා හැබැයි මේ සුපර් මාකට් එකට ගිහිල්ලා මේක කැඳට හොඳයි කියලා වෙන වෙනම පොඩි අපි දැන් නෙමෙයි අපි ඉස්සර කැඳ බිව්වා. අපි වැළඳගත්තා ඒක සම්පූර්ණ පැත්තකට දාලා. අපේ කණ්ඩ පුළුවන් පලා වර්ග මං හිතන්නේ 252ක් හරි 4ක් හරි තියෙනවා. අපේ හොඳ ආහාර සම්ප්‍රදායක් තිබ්බා. අපි අලුත් වෙලා වැළඳගත්තුවා ටිකක් අපිට පත්තියම් වෙන්නේ නැහැ. අලුත් වෙන්න ඕනේ. අපේ ආහාර දාමෙන් අලුත් වෙන්න ඕනේ. හැබැයි සම්ප්‍රදාය රකින්න ඕනේ. ඊළඟට හිතන පතන විදිහේ අලුත් වෙන්න ඕනේ. ඒක මං කියන්නේ මේවත් එක්කම අලුත් වෙනකොට අර ශිෂ්ට සම්පන්න දරුවෙක් ඉතුරු වෙනවා. මතක දම්මලාට තාත්තලාට අපේ ගංගෙවල් වල තිබ්බා අර මිටිහාල් මුට්ටි කියලා. මොනවද ඒකට පිංහාල් මුට්ටි මිටිහාල් මුට්ටි. කුල්ලට හාල් හුණ්ඩුවක් කොලන්න දැම්මොත් මිටක් කොහාටද? අර මුට්ටියට මොකක්ද ඇති වෙලා තිබ්බ සිතුවිල්ල පුරුද්ද? කන බත් මුට්ටියක් ගානේ දන් දෙන්න හුරු වෙලා තිබ්බා. කන්න කලින් අනේකගේ දුක අනේකගේ වේදනාව ඕව තියෙනවද දැන් ගෙවල් නේ? මං කියන්නේ උයන්න කලින් මිටක් දාන්නේ නැහැ නේ අහවලාට කියලා. අර අපේ තිබ්බ සම්ප්‍රදාය. අර අයියෝ අයින් කරේ. ඒ මුට්ටියට දාන්නේ මනකට කියලා. කවුරු හරි ඉල්ල ගන්නාවට පස්සේ දෙන්නේ මොකෙන්ද? ඒකෙන් තමයි දෙන්නේ. අර බලන්න අනේක ගැන හිතන්න පුළුවන් චරිතයක් බිහි වෙලා තිබ්බා අපේ. ඒ කියන්නේ ආහාරයෙන්ම හිතුවා. කන බට්ටිගෙන්ම හිතුවා නුන් ගැන. මේ අනේකගේ දුක අඳුර ගන්න පුළුවන් තරුණයෙක් බිහි වෙච්ච ගෙදරක් තිබ්බේ. මං කියන්නේ අපි අලුත් වෙමු. අර පරණේව අමතක කරන්න එපා. අලුත් වෙන විදිහ වැරදි. ඒ වගේම තමයි ඔය අර මම මේ ආගමක් නැති උදවියට කරහනව නෙමෙයි. එතකොට සමාජ වෛරයක් ඇති වෙනවා. අනේක කරන දෙයට ගරු කරන්න බැරුව යනවා. තව අපේ ගම්වල තිබ්බා. ඔය ඉස්සර පින්නතුනේ අපේ ගම්වල ගෙවල් ළඟ ළඟ පිහිටුවේ බොහොම ඉස්සර. ඔය මසක් මාළුවක් එහෙම හම්බුනහම ඉස්සරලම හම්බෙච්ච ගෙදරින් පළවෙනි කොටහ යවන්නේ කොහාටද? ස්වාමියා නැති බිරිඳ ඉන්න ගෙදරට. ඇයි ඒ ගෙදරට ස්වාමියා නැති හින්දා මස් මාළු හම්බෙන්න විදියක් නැහැනේ. අපේ කිරියම්මලාට කිරියත්තලාට මතක ඇති. අර බලන්න කන බොන එකේ ඉඳන් අපි හුරු වෙලා හිටිය අනුන් ගැන හොයන්න. දැන් පුතේ අපි අනුන් ගැන හොයන්නේ මොකේද? අනේකගේ දුක සැපහඳ. අපි ඉස්සර පුරුදු වෙලා හිටිය අනුන් ගැන හොයන්න දුක සැප. අපි දැන් හොයන්නේ මොනවාද පොරකක? අපි අලුත් වෙන්න ඕනේ. අපේ ලංකා ද්වීපයට සම්බුද්ධ ශාසනයෙන් සුපෝෂිත වෙච්ච හොඳ සංස්කෘතියක් තිබ්බා.